හරි දැන් අද මේකින් බලන්න යන්නේ මම මේ පොඩි වයිට් බෝඩ් වීඩියෝ එකක් ගෙන්නත් හිතලි වෙලා මේක ගෙනාවා. මොකද මේ ප්‍රධාන දේ තමයි දැන් වයිට් බෝඩ් එකේ ගොඩාක් ලොකුවට පෙන්වන්න තැන දෙයක් නැහැ. ඒක නිසා මම හිතුවා මේ ෆෝමැට් එකත් හොඳයි කියලා. මේක ටිකක් කෝණින් ලියන්නත් පුළුවන් පේනොත් එක්කනේ. හරි. ඒක තමයි මේ ෆන්ක්ෂන් එකක් ඇතුළට ෆන්ක්ෂන් එකක් යැවීම රයිට්. මේක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරිද? දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේක තමයි ඔය හුඟක් අයට තේරෙන්නේත් නැත්තේ. දැන් ඔය මේ call back functions කියනවා අනම්මනම් කියනවා ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් මම මේක කිව්වොත් දැන් හිතන්නකො අපි මෙහෙම void මොකක් හරි function කියලා දිනනවා කියලා. මෙහෙම function එකක් තියෙනවා කියලා. දැන් මේක ඇතුළට අපිට function එකක් යවන්න පුළුවන් මෙතනට. හැබැයි එහෙම function එකක් යවද්දී පුතේ ඒ function එක store වෙනවා variable එකක. හරිද? ඒ variable එක store කරගන්නේ ඒ එන function එක පස්සේ use කරන්න. දැන් අපිට computers වල කිසියම් දෙයක් පස්සේ use කරන්න අවශ්‍ය නම් අපි කරන්නේ ඒක variable එකක් ඇතුළේ store කරනවා. එතකොට දැන් මෙතන මෙහෙම බෑ. දැන් string x කියලා මෙතනට එවන එක මේ x key store කරලා තියාගන්න බෑ. එහෙම බෑ. මේකට විශේෂ type එකක් තියෙනවා. මේක string වත් int වත් මුකුත් දාන්න බෑ ඒකට. ඒකට විශේෂ type එකක් තියෙනවා. function එක store කරගන්න. dart වල හරි. මම මේ type එක දැන් කියන්න. ඒක තමයි මෙන්න මේ function කියන type එක. මේක keyword එකක් හරි. function කියලා දාලා මෙහෙම වරහනක් දාලා මෙතන variable name එක. ඒකේ name එක. දැන් මම callback කියලා. callback කියන්නේ පස්සට මේක use කරන්න පුළුවන්. මෙතනට එවන function එක. ඇයි පස්සට use කරන්න පුළුවන්? මෙතන මේක store වෙනවා. කොහොමද use කරන්නේ? මේක දැන් අපි මේ line එකේදී මෙහෙම lines ගිහිල්ලා මෙතනදී මේ එවපු function එක use කරන්න ඕන. ඔයා මේ නමින් මේ callback කියලා දාලා මෙහෙම දානවා. මේක නිකන් reference වෙලා තියෙන්නේ මේ function එකට. ඒක මේක. තේරුණාද? දැන් මේ function කියන keyword type එක. මෙන්න මේ type එකේ පාවිච්චි කරලා තමයි අපිට function එක store කරගන්න පුළුවන්. එතකොට නැත්නම් string වත් දැන් අපි normal parameters එවද්දී අපි type string එකක් කරනවා නම් string එකක් integer එකක් නම් integer එකක් එහෙම store කරනවනේ. එහෙම බෑ. මේකදී මේ type එක store කරනවා. ඊළඟට දැන් මෙතනට එවන function එක තියෙනවනේ පුතේ. මේ function එක කිසියම් සමහරවිට parameters ගන්න පුළුවන්. සමහරවිට කිසියම් දෙයක් return කරන්න පුළුවන්. අන්න එහෙම වෙනවනේ. එහෙම වෙනව නම් ඒක මේක සඳහන් කරන්න ඕන. ඒක මේම කියලා. එතන void function එතන මේ function එක මෙතන දෙවන function එක කිසියම් parameters දෙකක් ගන්නවා. integer දෙකක් ගන්නවා කියලා හිතන්නකෝ. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ? function int parameters දෙකක් ගන්නවා. integer දෙකක් ගන්නවා. ඒක මෙහෙම සඳහන් කරන්න. callback. මේ function එක store වෙන variable එකේ නම callback කියන්නේ. තේරුණාද? දැන් මෙතනට වෙන function එක parameters දෙකක් ගන්නවා. ගන්න නිසා ඒක මේක දාලා සඳහන් කරනවා. දැන් මේ function එක අල්ලද්දි callback කියලා මෙයා integer දෙකක් ගන්නවනේ. එහෙනම් ඒකට 5යි 2යි කියලා දෙන්න ඕන. මොකක් හරි එයා ගන්නේවා ඒ දෙන්න ඕන මෙතනින් අල්ලද්දි. ඒ වගේම තමයි මෙතන return කරද්දි. දැන් මම හිතන්නේ මෙතන return කරනවා කියලා string එකක්.
මේ ෆංක්ෂන් එක මෙතනට එවන ෆංක්ෂන් එක රිටර්න් කරන ස්ට්‍රින්ග් එක. එහෙනම් ඒකත් මෙතන සඳහන් කරන්න ඕන. හරි. හරිද? එතකොට මේක මේ කෝල් කරද්දී මෙතනට ඒක රිටර්න් වෙනවා. හරි? ඒක ඕනනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම. මෙතනට රිටර්න් වෙනවා. මොකද මෙතන එවන ෆන්ක්ෂන් එක කිසියම් දෙයක් රිටර්න් කරනවා නම් මෙතන ඩික්ලරේෂන් එකේදී ඒක අපි සඳහන් කරන්න ඕන. ඩික්ලෙයාර් කරද්දී. කිසියම් පැරාමීටර්ස් ගන්නවනේ ඒක ඩික්ලෙයාර් කරද්දී සඳහන් කරන්න ඕන. ඒතර මං හිතනවා ඔබ තේරෙන්නේ නැති කියලා. දැන් මේක මම අරකින් පෙන්නුවොත් කම්පියුටර් එකෙන්ම කෙලින්ම පෙන්වන්න තිබ්බා. ඒතකොට ඔයගොල්ලන්ට අර තේරෙන්නේ නැහැ වගේ පොඩි ගතියක් තියෙනවනේ කියන්නේ. කම්පියුටර් එකේ මට මේ වගේ පෙන් එකක් නැහැ. නැත්තම් මම පෙන්නනවා. කෙලින්ම කම්පියුටර් එකෙන්ම කරලා. ඒක නිසා මේ තමයි ඔහොම කරේ. දැන් අපි මේකට මේ පොඩි උදාහරණයක් මෙතනින්ම ඕනනම් බලමු. ඒක තමයි දැන් හිතන්න මම ෆන්ක්ෂන් එකක් හදනවා. හරිද? perform operation කියලා. perform operation කියලා ෆන්ක්ෂන් එකක් හදනවා. මේ ඔපරේෂන් කියන ෆන්ක්ෂන් එක කියන්නේ මට ඕනේ කිසියම් ඉලක්කම් දෙකක් එකතු කරන්න, බෙදන්න, අඩු කරන්න මේ ෆන්ක්ෂන් එක ඇතුලේ සිද්ධ කරන්න. මෙයා ගන්නවා ඉලක්කම් දෙකක් int a int b කියලා. ඒ වගේම තමයි මෙයා ගන්නවා ෆන්ක්ෂන් එකක්. හරිද? මෙයා ගන්නවා ෆන්ක්ෂන් එකක්. දැන් මේක අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ෆන්ක්ෂන් එකක් ගන්නවා. ෆන්ක්ෂන් එකක් ගන්නවා. ඒ ෆන්ක්ෂන් එක ඉන්ටිජර්ස් දෙකක් තමයි ගන්නෙ. මෙතනට එවන ෆන්ක්ෂන් එක. සහ ඒක අපි කරමු මම කැල් කියලා පොඩි මේකක් දාලා වෙලා ඒකේ තමයි මේ එතනට එවන ෆන්ක්ෂන් එක ස්ටෝර් වෙන්නේ. සහ මෙයා රිටර්න් කරනවා ඉන්ටිජර්. ඉන් කියන එක. හරිද? මේක තමයි අපේ සෙට් එක. මේක ඇතුළේදී මොකද වෙන්නේ? මෙන්න මේ කැල් කියන එක එක්සිකියුට් වෙනවා අපේ මෙතනට එවන a හා b දාලා. හරි? a හා b දාලා මේ කැල් කියන එක එක්සිකියුට් වෙනවා. තේරෙනවද මෙතනට මේ ෆන්ක්ෂන් එක අපි අල්ලද්දී මෙතනට පැරාමීටර්ස් දෙකක් එවන්න ඕනේ. ඒ කියන්නේ ඉලක්කම් දෙකක් එවන්න ඕනේ. සහ ෆන්ක්ෂන් එකක් එවන්නත් ඕනේ. ඒ ෆන්ක්ෂන් එකේ ඉලක්කම් දෙක ගන්නවා. අරගෙන ඉන්න ඉලක්කමක් රිටර්න් කරනවා. හරිද? එතකොට මේ ෆන්ක්ෂන් එක ස්ටෝර් වෙන්නේ මේ කැල් කියන වේරියබල් එකේ. එතකොට මේ කැල් කියන වේරියබල් එකේ තමයි මේක අපි අල්ලන්නේ. දැන් අපි මේකට ෆන්ක්ෂන් මේ perform මේක main method එක මේ කියන්නේ. මේක තමයි main එක. හරි? main method එකේදී කොහොමද කරන්නේ? perform operation කියලා call කරනවා. perform operation කියලා call කරනවා. ඉලක්කම් දෙක දෙන්න ඕන. දැන් මම දෙනවා 5යි 2යි කියලා. ඒ විතර නෙවෙයි ෆන්ක්ෂන් එකක් දෙන්නත් ඕන. ඒ ෆන්ක්ෂන් එක මම වෙන තැනකදී ඩික්ලෙයාර් කරගන්නවා. ඒක තමයි void. void මේ ෆන්ක්ෂන් එක රිටර්න් කරනවනේ integer add කියලා. මේක ඉලක්කම් දෙකක් එකතු කරනවා. හරි? int x int y රිටර්න් කරනවා x plus y. ඕකේ. එතකොට මට තේරෙනවද වැඩි? දැන් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ add කියන එක මොකද කරන්නේ? මෙතනට දෙනවා. නමක් විදියට. කොහොමද වෙන්නේ? add කියලා දෙනවා. එතකොට add කියන එක දුන්නම මොකද වෙන්නේ? මේ add කියන එක නා මෙතනට යනවා. මෙතනට ගිහලා කැල් එකේ ස්ටෝර් වෙලා මේ 5යි 2යි එතනට වැටලා ඉවර වෙලා එකතු වෙලා රිටර්න් වෙනවා. ඒ රිටර්න් වෙන එක මෙතනට එනවා. හරි? ඉන්ටිජර් එකක් විදියට. ඒක අපිට print කරගන්න පුළුවන්. දැන් ඕක තමයි මම කම්පියුටර් එකෙන් කරලා පෙන්නන්න මේකේ මේ මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලිම ඒක දැක ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ අර ෆන්ක්ෂන් එක ඇතුළට ෆන්ක්ෂන් එක කියවන එකේ මේ එක්සැම්පල් එක මේකෙන් කරලා. හරි? VS Code එකෙන් කරලා. දැන් මම
කරන්න යන එක තමයි අර perform function කියලා perform operation කියලා function එකක් හදනවානේ void perform op කියලා මේ function එකක් හදලා මේ function එක ඇතුළට මොකක්ද දෙන්න ඕනේ එකක් තමයි int a ඉලක්කම් දෙකක් එවන්න ඕනේ int b අනිත් එක තමයි function එකක් එවන්න ඕනේ මොකද function right the function එක integer දෙකක් ගන්න ඕන integer දෙකක් ගන්නවා function එක right int දෙකක් ගන්නවා ඊට පස්සේ integer එකක් return කරනවා function එක store කරගන්න variable name එක තමයි cal කියලා කියන්නේ calculation කියලා කියන්නේ හරි ඊට පස්සේ මම මේ function එක ඇතුලේ මේ cal එක මෙහෙම මෙව කරනවා මොකද ඒකට කියන්නේ run කරගන්න හැබැයි ඒතකොට cal එක දෙකක් ඉල්ලනවානේ ඒතකොට මම ඒ දෙකට a and b තමයි යවන්නේ හරිද එරර් එකක් එනවද මොකක්ද එන්නේ ඒක too many positional arguments එරර් එකක් බලමු මේක මොකද කියලා මම හිතන්නේ එරර් එකක් නැහැ ඒකේ මේ බලමු මේක රන් කරලා too many positional arguments unexpected make int x int 5 හරි එහෙම දාන්න ඕනේ නැත්නම් int කියලා දාලා හරියන්නේ int x and int y දාන්න ඕනේ හරි දැන් type එක විතර නෙමෙයි type එකත් එක්ක මේ function එක parameter මේ දෙකක් ගන්නවා නම් values දෙකක් ගන්නවා නම් ඒ දෙකම මේ අපි මේ විදිහට සඳහන් කරන්න ඕන. දැන් මම කරන්නේ එකක් තමයි මොකද? integer add කියලා function එකක් හදනවා. එයා මොකද කරන්නේ? int x and int y කියලා දෙකක් අරගෙන ඒ දෙක එකතු කරලා x plus y කියලා එකතු කරලා එයා return කරනවා. මේ add කියන function එක. දැන් මම main method එක ඇතුලේ මොකද කරන්නේ? අර perform op කියන function එක call කරනවා. හරිද? එතකොට මේකට මම 10 කියලා දෙනවා. ඊට 5 කියලා දෙනවා. මේ cal කියන දැන් මෙතන function එකක් ඉල්ලනවානේ. function එක ඉල්ලන function එකට මම මොකද කරන්නේ? මම යවන reference එක add කියනවා. හරි. add කියලා අපි අර add කරන function එක යවනවා. හරි මෙහෙම යවනවා එතකොට බලන්න මේ add කියලා මේ reference එක මේ function එක තියෙනවානේ මේ function එකේ reference එක තමයි මෙතන add කියන්නේ. ඒව තමයි මෙතනට යවුවේ. යවපුවම මෙතන මේ cal කියන මෙන්න මේ variable name එකේ මේ function type එක මේක තමයි type එක data type එක වගේ. ඒක function type එක. එතකොට ඒක මෙතන මේ variable එකේ store වෙනවා. මේ function එක මෙන්න මේ function එක add කියන function එක ඊට පස්සේ ඒකට තමයි අර මෙතනට එවන මේ 10 සහ 5 ගිහිල්ලා කියන එක assign වෙන්නේ. assign නෙමෙයි parameters විදිහට යන්නේ. ගිහිල්ලා එතනින් return වෙනවා 10 5 එකතුව. එකතුව return වෙනවා. හරිද? එකතුව return වෙනවා. ඒ return වෙන එකතුව තමයි මෙතනට ලැබෙන්නේ. දැන් මේක අපි print කරොත් කිසි දෙයක් print වෙන්නේ නැහැ. මොකද අපි return වෙච්ච value එක අපි අල්ලගන්නේ නැහැ. ඒ නිසා මම කරන්නේ මෙතන මොකක් හරි final x කියලා දාලා x කියලා දාලා වෙලා ඒ x ව print කරනවා. මේ print කරොත් එම අපිට ලැබෙන්නේ මොකක්ද? මෙයා return කරන්න ඕනේ. මෙයා මෙතන integer එකක් return කරන්න. මොකද මොකද මේ function එක මෙතන call වෙද්දී මේ function එක return කරන integer එකක් නේ. ඒක නිසා මෙතන int වෙන්න ඕන. හරි. integer වෙන්න ඕන.
මෙතන return. right මට තේරෙනවා වැඩි දැන් මෙතනදී මෙච්චරයි කතන්දරේ හරිද මෙතනට 10 සහ 5 මෙතනට එනවා ඇවිල් ඉවර වෙලා මේ add කියන ෆන්ක්ෂන් එක වෙනම එළිය ඩිෆයින් කරලා තියෙනවානේ ඒක තමයි මෙතනින් එවන්නේ මෙතනට එතකොට cal කියන එක ස්ටෝර් වෙන්නේ මේ ෆන්ක්ෂන් එක එතකොට මෙතනදී මේ cal කියලා මෙහෙම අර ඒ දෙක දැම්මට පස්සේ ඇත්තටම මේ ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන්නේ දැන් ඇතුලේ තියෙන්නේ හරිද එතකොට රිටර්න් වෙන්නේ මොකක්ද මෙන්න මේ ඉන්ටිජර් වැලියු එක එතකොට දැන් මේක අපි රන් කරොත් 15 කියලා එනවා මොකද 10 සහ 5 ඇඩ්ඩලා තියෙනවා එතකොට මම හිතනවා ඔක තේරෙන්නේ නැති කියලා දැන් මේක ඕනනම් අපිට මේක ඩීබග් මෝඩ් එක කියන්නේ මේ ඔක්කොම අපිට දාලා වෙලා ඩීබග් කරලා බලන්න පුළුවන් ඒ කියන්නේ මේකේ තියෙනවා මෙහෙම ඩීබගින් මෝඩ් එක තියෙනවානේ ඒ කියන්නේ මේකේ බ්‍රේක් පොයින්ට්ස් දාලා වෙලා ඒවෙන් යන්න පුළුවන් කොහොමද මේ ෆන්ක්ෂන් එක යන්නේ කියලා බලා ගන්න start debugging කියන එක මුලින්ම මෙතනින් තමයි ෆන්ක්ෂන් එක පටන් ගන්න right ඊට පස්සේ යනවා මේකට ෆන්ක්ෂන් එක කෝල් වෙනවා perform කියන ෆන්ක්ෂන් එක. එතකොට a කියන කෙනා 10යි b කියන තැන 10යි cal කියන එක closure කියන්නේ අර add කියන එක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ a සහ b 10ම තමයි මේකට assign වෙනවා. ඊට පස්සේ තමයි මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ. කියන්නේ මේ මෙතනදී ඒ රෙෆරන්ස් එක වගේනේ. ඊට පස්සේ තමයි අතටම ඇතුළට ගිහලා ඒ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ. ඒකට x ට 10 සහ y ට 5 කියලා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? x කියන කෙනා 15 කියලා මෙතනදී රිටර්න් නම් මෙතනත් අපි x ම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනත් x සහ y තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනට ඕන වෙන එකක් දාන්න පුළුවන් set කියලා. හරි x කියන කෙනා 15 කියලා ඒ උත්තරේ මෙතනට රිටර්න් වෙලා එනවා. ඇත්තටම මෙතනට තමයි රිටර්න් වෙන්නේ. ඒක අපි ඇක්සස් කරන්නේ මෙතනදී. හරි. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. මේකේ තියෙන්නේ මෙහෙම මේක ටිකක් අර මේ නිකන් කලාවක් වගේ. කියන්නේ මේ පොඩි නිකන් ඒතර කවුරු හරි කියයි ඉතින් මෙහෙම ඕනද මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මේක මෙතන මෙහෙම එවන්න අවශ්‍ය නැහැනේ මේ ඒ වුණාට මේක ඇතුලේ මම මේක කරන්න තිබ්බ කියලා. ඔව් එහෙම කරන්න තිබ්බා. නමුත් ඉතින් මෙහෙමනේ. මෙතන අපි මේවා හදලා තියෙන්නේ අපි මිනිසුන්ට වැඩ ලේසි කරගන්න. අපි දන්නවා පැරාමීටර්ස් විදියට ඉන්ටිජර් වන්න පුළුවන්, ස්ට්‍රින්ග්ස් වන්න පුළුවන්, හැමදේම එවන්න පුළුවන්. නමුත් ඒ විතර නෙවෙයි ෆන්ක්ෂන් එකක් වුණත් එවන්න පුළුවන්. ඒක ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඒ රෙෆරන්ස් එක පාවිච්චි කරලා ඒ එවපු ෆන්ක්ෂන් එක පස්සේදී කෝල් කරන්න පුළුවන්. දැන් මෙතනදී ඇත්තටම මට print එක ඒවත් තියෙන්න පුළුවන් coding lines තව දහස් ගාණක්. තියලා ඒ ඇතුළේකදී අරකටක් ගහලවට යූස් කරගන්න පුළුවන්. මෙහෙම එවන්න පුළුවන් නිසා තමයි ඒක එහෙම කරන්න පුළුවන් උනේ. හරිද? අනිත් එක තමයි මේවා එතකොට තනිත් එක තමයි උංගක ඇබ්ස්ට්‍රැක්ට් වෙලා තියෙනවා. මේ ඇබ්ස්ට්‍රැක්ට් වෙලා තියෙන මේ නිසා අර බලන කෙනෙක්ට උනත් ලේසි. සමේ ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන් මේක පාවිච්චි කරන කෙනාටත් ලේසිනේ. දැන් 10 5 දුන්නා ඇඩ් කියන එක දුන්නා මම දැන් මේ වගේ මයිනස් වලටත් ෆන්ක්ෂන් එකක් හදුවා. ඊට පස්සේ මේ එන්නේ ඩිවිෂන් එකට ෆන්ක්ෂන් එකක් හදුවා. එහෙම මේ ෆන්ක්ෂන්ස් ටිකක් හදුවා. මල්ටිප්ලිකේෂන් එකට ෆන්ක්ෂන් හදුවා. මේකට ඒ වචන විතරයි දෙන්න තියෙන්නේ. වචන දුන්න ගමන් වැඩේ වෙනවා. තේරුණාද? ඒකයි මේ ඉතින් මේක ටිකක් අර දැන් මේක අපි අර කලින් අර with all ඒවත් මේක අපි සාකච්ඡා කරා. නමුත් මෙතනදී ඊට වඩා සරල විදියකට වෙනම වීඩියෝ එකක් විදියට මම කරලා දාලා තියෙනවා. එතකොට බලාගෙන යන්න පුළුවන් නිසා.